ආයිබෝවන් අද අපි මේ ගෙන එන විශේෂ පැහැදිලි කිරීමෙන් අවධානය යොමු කරන්නේ ගොඩක් වැදගත් ඒත් අපේ සමාජයේ ඊතරම්ම කතාබහට ලක් නොවන මාතෘකාවක් ගැනයි. ඒ තමයි නාරිවේද පිළිකාවකින් පස්සේ ඇති වෙන ආර්තවහරණය එහෙමත් නැත්නම් මෙනෝපෝස් තත්වය නිවැරදිව කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක සාමාන්‍ය ජනතාව අතර මේ හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර එහෙමත් නැත්නම් HRT භාවිතයේ තියෙන ඉතාමත් අඩු මට්ටමක. මේ ගැන හරි අවබෝධයක් නැතිකම නිසා බොහෝ දෙනෙක් තමන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙනවා වගේම අනවශ්‍ය සෞඛ්‍ය අවදානම් රැසකටත් නිහඬවම මුහුණ දෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය නාරිවේද පිළිකා සංගමය සහ බ්‍රිතාන්‍ය ආර්තවහරණ සංගමයේ නවතම මාර්ගෝපදේශ පදනම් කරගෙන මේ සංකීර්ණ තත්ත්වය ගැන නිවැරදිව තේරුම් ගන්න එක අපිට ගොඩක් වැදගත්. හරි අපි දැන් බලමු අපි මේ විග්‍රහය ඇතුලේ අපි මොනවද කතා කරන්නේ කියලා. පිළිකාව නිසා ඇතිවෙන හදිසි ආර්තවහරණය HRT ගැන තියෙන මතභේද, පිළිකාව වර්ගය අනුව ඒකේ ආරක්ෂිත බව, යෝනි මාර්ගයේ ආශ්‍රිත ප්‍රතිකාර, ඒ වගේම හෝමෝන නොවන විකල්ප මොනවද කියන කාරණා ගැන අපි අද කතා කරනවා. අවසාන වශයෙන් රෝගියාට වඩාත් ගැළපෙනම ප්‍රතිකාරය තෝරගන්නේ කොහොමද කියලාත් අපි බලමු. අපි මුලින්ම කතා කරමු පිළිකාව සහ හදිසි ආර්තවහරණය අතර තියෙන සම්බන්ධය ගැන. සාර්ථක පිළිකා ප්‍රතිකාරයකින් පස්සේ රෝගින්ට මුහුණ දෙන්න වෙන සමාජයේ වැඩි කතා නොකරන ලොකුම අභියෝගයක් තමයි මේක. ඇත්තටම පිළිකාවකින් ජීවිතය බේරගන්නවා කියන්නේ ලොකු සටනකින් දිනනවා වගේ දෙයක්. ඒත් ඒ ජයග්‍රහණය වෙනුවෙන් හදිස්සියේ ඇතිවෙන දරුණු ආර්තවහරණයක් නිසා තමන්ගේ ජීවන තත්ත්වය කැප කරන කාටවත්ම සිද්ධ වෙන්න බෑ නේද? පිළිකා ඉවත් කිරීමේ ශල්‍ය කර්ම වගේම ශ්‍රෝණි ප්‍රදේශයට දෙන විකිරණ ප්‍රතිකාර නිසා කාන්තාවකගේ ශරීරයේ ක්ෂණිකවම මේ වගේ දරුණු ආර්තවහරණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාවේදී මේ තත්ත්වය හඳුන්වන්නේ අකාලයේ ඩිම්බකෝෂ අක්‍රිය වීම. එහෙමත් නැත්නම් POI විදිහටයි. සරලවම කිව්වොත් ශල්‍ය කර්මයක් හෝ වෙනත් වෛද්‍ය ප්‍රතිකාරයක් නිසා ඩිම්බකෝෂවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සහ හෝමෝන නිපදවීම එකපාරටම නතර වෙන්න එක තමයි මෙතනදි වෙන්නේ. මේක ශරීරයට දරා ගන්න අමාරු ඉතාමත් ක්ෂණික වෙනසක්. මේ නිසා ඇතිවෙන රෝග ලක්ෂණ දිහා බැලුවොත් ඒක නිකම්ම අපහසුතාවක් විතරක්ම නෙවෙයි. ශරීරයට අසාමාන්‍ය උණුසුමක් දැනීම, නිින්ද නොයාම, දැඩි මහන්සිය, ලිංගික දුර්වලතාව, මුත්‍රාශය ගැටලු විතරක් නෙවෙයි අස්ථි දිරා යාම, එමත් නැත්නම් ඔස්ටියෝපොරෝසිස් අවධානය, හෘද රෝග සහ මනසාශ්‍රිත ගැටලු පවා දිගු කාලීනව ඇති වෙන්න පුළුවන්. අපේ රටේ මේ ගැන තියෙන දැනුවත්භාවය ගොඩක් අඩු නිසා මේවා කල්පවත්නා බරපතල සෞඛ්‍ය ප්‍රශ්න බවට පත් වෙනකම්ම බොහෝ දෙනෙක් නිසි ප්‍රතිකාරවලට යොමු වෙන්නේ නැහැ. ඒකයි මේ රෝග ලක්ෂණ සක්‍රියව පාලනය කරන එක මේ තරම්ම වැදගත් වෙන්නේ. හරි දැන් අපි යොමු වෙමු මේ කතාවේ තියෙන ප්‍රධානම ගැටලුවකට. ඒ තමයි ප්‍රජනක පද්ධතියේ පිළිකාවකින් පස්සේ හෝමෝන ප්‍රතිකාර ගණ්ඩයක ගැන සමාජයේ තියෙන මිත්‍යාවන් සහ ඇත්ත වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වය මොකක්ද කියන එක. ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. නාරීවේද පිළිකාවකින් සුවය ලබපු කෙනෙකුට හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරය, ඒ කියන්නේ HRT පාවිච්චි කරන එක සම්පූර්ණයෙන්ම තහනම්ද? බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ පිළිකාවකින් පස්සේ හෝමෝන කියන්නේ අල්ලන්නවත් හොඳ නැති දෙයක් කියලා. හැබැයි මේකට නවීන වෛද්‍ය විද්‍යාව දෙන උත්තරේ මොකක් වෙන්න පුළුවන්ද? ඔන්න ඒකට පිළිතුර තමයි මේ 2023 අගෝස්තු මාසයේ නිකුත් කරපු නවතම බ්‍රිතාන්‍ය මාර්ග පෝදේශවලින් අපිට ලැබෙන්නේ. ඇත්තටම මේක වෛද්‍ය ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක්. මේ මාර්ග පෝදේශවලින් පැහැදිලිවම තහවුරු කරනවා අකාලයේ ඩිම්බකෝෂ අක්‍රිය වුණු බොහෝ රෝගීන්ට HRT භාවිත කිරීමෙන් ඇතිවෙන අවදානමට වඩා එයින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ ප්‍රමාණය ඉතාමත් විශාලයි කියලා. ඉතින් මේ පැරණි මතය සම්පූර්ණයෙන්ම වගේ දැන් වෙනස් වෙලා තියෙන්නේ. එහෙමනම් අපි දැන් බලමු මේ තත්ත්වය පිළිකා වර්ගයේ අණුව වෙනස් වෙන්නේ කොහොමද කියලා. මොකද හැමෝටම මේ HRT එක සමානව ආරක්ෂිත වෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ හැදිලා තිබුණු පිළිකා වර්ගයේ ස්වභාවය අනුවයි. මේක දිහා බැලුවම ඔයාලට පැහැදිලිවම පේනවා ඇති හෝමෝන මත රඳා නොපවතින ගැබ්ගල සහ යෝනි මාර්ගයේ පිළිකා වගේම ඇතැම් ඩිම්බකෝෂ පිළිකා වර්ගවලට HRT ගොඩක් දුරට ආරක්ෂිතයි සහ නිර්දේශ කරනවා කියලා. හැබැයි අනිත් පැත්තෙන් හෝමෝන වලට සංවේදී පිළිකා වර්ග උදාහරණයක් විදිහට ඉහළ අවදානම් සහිත එන්ඩොමෙට්‍රියල් පිළිකා වගේ තත්ත්වයන් වලදී මේවා භාවිතා කරන්නේ ගොඩක් කල්පනාවෙන්. වෛද්‍යවරුන් තමන්ගේ තීරණය ගන්නේ මෙන්න මේ පැහැදිලි විද්‍යාත්මක වර්ගීකරණය මත පදනම්වයි. මේ අගේ දැක්කාම ඔයාලා පුදුම වෙයි. 85ක්. ඒ කියන්නේ high grade serous සහ endometrioid වගේ ඩිම්බකෝෂ පිළිකා වර්ගවලින්
85%ම ඊස්ට්‍රජන් ප්‍රතිග්‍රාහක තියෙනවා. අන්න ඒ නිසායි වෛද්‍යවරුන්ට සිද්ධ වෙන්නේ රෝගියාට ප්‍රතිකාර නියම කරද්දී ඒකට තියෙන න්‍යායාත්මක අවදානම ඊටමත් පරිස්සමින් කිරලා මැනලා බලන්න. මේ අන්ත දෙක අපි සසඳලා බැලුවොත් ගැබ්ගෙල පිළිකාවලට හෝමෝන වලින් බලපෑමක් නැති නිසා රෝග ලක්ෂණ පාලනය කරන්නයි අස්ථි දිරා යාම වළක්වන්නයි වෛද්‍යවරුන් කෙලින්ම HRT නිර්දේශ කරනවා. හැබැයි ගර්භාෂය සාර්කෝමා කියන්නේ හෝමෝන වලට දැඩිව ප්‍රතිචාර දක්වන පිළිකා වර්ගයක්. ඒ නිසා වෙන කිසිම විකල්පයක් නැති වුණොත් මිසක් සාමාන්‍යයෙන් ඒ අයට HRT දෙන්නේ නැහැ. මේකෙන් අපිට තේරෙනවා ඔන්කොලොජිස්ට්වරු කොච්චර විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වෙලාද මේ තීරණ ගන්න කියලා. දැන් අපි කතා කරමු යෝනි මාර්ගයේ ආශ්‍රිතව ලබා දෙන ඊස්ට්‍රජන් ප්‍රතිකාර ගැන. සමහර වෙලාවට මුළු ශරීරයටම බලපාන පද්ධතිමය HRT සුදුසු නැති වුණාට දරා ගන්න බැරි අපහසුතාවලින් මිදෙන්න පුළුවන් ඊළඟ හොඳම විකල්පය තමයි මේක. මේක නැත්තටම ගොඩක් දෙනෙක් දන්නේ නැති පුදුම හිතෙන කරුණක්. සම්පූර්ණ අවුරුද්දක් පුරාවටම යෝනි මාර්ගයට ලබා දෙන ස්ථානීය ඊස්ට්‍රජන් මාත්‍රාව සමාන වෙන්නේ මුඛය හරහා එක දවසකදී බොන එක පද්ධතියම පැත්තකට විතරයි. ඉතින් මේකෙන් රුධිරයට එකතු වෙන හෝමෝන ප්‍රමාණය ඉතාමත් අවම නිසා මේ ප්‍රතිකාරය කොච්චර ආරක්ෂිතද කියන එක අපිට හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් මේ ස්ථානීය ප්‍රතිකාරය නිසා යෝනි මාර්ගයේ වියලි බව, කැසීම, ලිංගික එකතුවීමකදී ඇතිවන වේදනාව වගේ ගොඩක් ගැටලු වලට සාර්ථක විසඳුමක් ලැබෙනවා. විශේෂම දේ තමයි පද්ධතිමය HRT ගන්න බැරි අයට වුණත් මේක පාවිච්චි කරන්න පුරුවන් වීම. මේකෙන් පිළිකාවෙන් පස්සේ රෝගියෙකුගේ එදින්දා ජීවන තත්ත්වයක් ඊතරම් දුරට යථා තත්ත්වයට පත් කරන්න පුරුවන්ද කියන එක හිතා ගන්න පුරුවන්. ඒ වගේම අපිට තවත් විකල්ප තියෙනවා. යම්කිසි හේතුවක් නිසා ඊස්ට්‍රෝජන් භාවිතා කරන්නම බැරි නම් එහෙමත් නැත්නම් අකමැති නම් ඒ අය වෙනුවෙන් තියෙන හෝමෝන නොවන විකල්ප ප්‍රතිකාර ගැනයි අපි දැන් කතා කරන්න යන්නේ. මේ රෝග ලක්ෂණ පාලනය කරන්න සෞඛ්‍ය වෘත්තිකයන්ට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධාන ප්‍රවේශයන් 3ක් මෙතන තියෙනවා. පළවෙනි එක තමයි සංජානන චර්යාත්මක ප්‍රතිකාරය, එමත් නැත්නම් CBT කියන මනෝවිද්‍යාත්මක උපදේශනය. මේකෙන් මානසික පීඩනය, කාංසාව, නිින්ද නොයාම වගේ දේවල් සමනය කරනවා. දෙවෙනි එක තමයි SSRI සහ SNRI කාංගය ඖෂධ. මේ වගේ ශරීරයට දැනෙන අසාමාන්‍ය උණුසුම, ඒ කියන්නේ hot flashes ගොඩක් දුරට අඩු කරනවා. තුන්වෙනි එක තමයි ස්නායු පද්ධතිය ඉලක්ක කරලා දෙන අලුත්ම ඖෂධ වර්ග. මේ ඖෂධ දෙන එකත් නිකම්ම කරන්නේ නැහැ. උදාහරණයක් විදියට පැරොක්සිටින් කියන ඖෂධය උණුසුම් බව නැති කරන්න ගොඩක් සාර්ථක වුණාට පිළිකා ප්‍රතිකාරයක් විදියට ටැමොක්සිෆින් බොන රෝගියෙකුට ඒක දෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට වෙන්ලෆැක්සින් වගේ ඖෂධයක් තමයි වඩාත්ම ආරක්ෂිත. මේකෙන් අපිට තේරෙනවා වෛද්‍යවරු මේ ඖෂධ නියම කරන්නේ ඒ එක් රෝගියා දැනට වොන අනිත් බෙහෙත් එක්ක පවා කොච්චර දුරට ගලපලා බලලද කියලා. දැන් අපි එළබෙන්නේ අපේ පැහැදිලි කිරීමේ අවසාන වගේම වැදගත්ම කොටසට. ඒ තමයි රෝගියාටම සුවිශේෂී වුණු ප්‍රතිකාර සැලැස්මක් සකස් කරගන්නේ කොහොමද කියන එක. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි පිළිකා ශල්‍ය කර්මය පටන් ගන්නත් කලින්ම අනාගතයේදී ඇතිවෙන්න පුළුවන් මේ ආර්තවහරණ රෝග ලක්ෂණ ගැනයි HRT ගැනයි තමන්ගේ වෛද්‍යවරයා එක්ක කතා බහ කරන එක අනිවාර්යයි කියන එක. පෙර සූදානම කියන්නේ මෙතනදී අතිශයින්ම වැදගත් දෙයක්. මේ මාර්ගෝපදේශවල තියෙන මූලිකම දර්ශනය එහෙමත් නැත්නම් පණිවිඩය තමයි මේක. රෝගියෙකුට HRT දෙනවද නැද්ද? ඒකේ මාත්‍රාව කොහොමද? කොච්චර කාලයක් දෙනවද කියන තීරණය ගන්න ඕනේ ඒ රෝගියාගේ තත්ත්වය අනුව. තනිතනිව අවධානම් සහ වාසි කිරලා මැනලා බලලයි. රෝගියාගෙන් රෝගියාට මේ ප්‍රතිකාර සැලසුම් වෙනස් වෙන්න ඕනේ කියන එකයි එයාලා නැවත නැවතත් අවධාරණය කරන්නේ. ඉතින් අවසාන වශයෙන් නාරිවේද පිළිකාවක් හැදුනා කියන්නේ ඔරාට මින් මත්තට HRT තහනම් කියන එක නෙවෙයි. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාව ඇතුලේ මේ ගැන තියෙන කතාබහත් තවත් ගොඩක් දුරට පුළුල් වෙන්න ඕනේ. මේ තොරතුරු දැනගෙන ඉන්න එකෙන් රෝගීන්ට තමන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරගන්න විශේෂඥ වෛද්‍ය උපදෙස් මත පවතින හොඳම විකල්පේ තෝරගන්න ලොකු හයියක් ලැබෙනවා. සෞඛ්‍ය සම්පන්න අනාගතයක් වෙනුවෙන් නිවැරදි තොරතුරු හොයාගෙන යන එක හැමදාවත් වටිනවා. මේ ගැන තවත් හොයලා බලන්න මේ දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න කියන ඉල්ලීමත් එක්ක අපි අදට සමුගන්නවා.